කට්ටිය සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එක වෙත. අද මම ඔයාලට කියන්නලා තියෙන්නේ CapCut එකෙන් එහාට මෙහාට යන වීඩියෝ හදන්නේ කොහොමද කියලා. ගොඩක් අය මේක දන්නේ නැහැ. ගොඩක් අය කමෙන්ට් දාලා තිබ්බා. ඒ නිසා මම අද මේ වීඩියෝ එක ගෙනාවා ඔයගොල්ලන්ට. subscribe කරලා තියාගන්න. මුලින්ම ඔයා CapCut එක open කරන්න. ඊට පස්සේ new video වලට යන්න. ඊට පස්සේ ඔයාට කැමති වීඩියෝ එකක් තෝරගෙන සිලෙක්ට් කරගන්න ඕන. ඊට පස්සේ ඔයා ඔයාගේ aspect ratio එක 9.16ට දාගන්න ඕන. ඊට පස්සේ ඔයාගේ වීඩියෝ එක එකපාරට ටච් කරන්න. ඊට පස්සේ අර රුයිතයක් වගේ තියෙන එක දාගෙන දෙපැත්තටම රුයිතයක් දාගන්න ඕන. දැන් වීඩියෝ එක zoom කරන්න. ඊට පස්සේ ප්ලේ කරන්න. වීඩියෝ එක zoom වෙනවා. ඔයාටත් මේ වගේ බලා ගන්න පුළුවන්. දැන් අපි වීඩියෝ එක එහාට මෙහාට කරමු. ඔන්න ඔතනින් දාගන්න ඕන රුවිතයක්. ප්ලේ කරලා බලන්න. මේ වගේ පැත්තට යනවා. දැන් ආයෙත් මෙතනට රුවිතයක් දාලා ඒ විදියම කරන්න. ඒ විදියටම යනවා. වීඩියෝ එක පැත්තට කරන්න පොඩ්ඩක් ඉගෙන ගන්න ඕන. හොඳේ. ඊට පස්සේ ඔයාට කැමති විදියකට මේක පැත්තට අනෙත් පැත්තට ලොකු කරන්න පුළුවන්. මේක ඉගෙන ගන්න ඕන පුරුදු වෙලා. ප්‍රැක්ටිස් එක තියෙන්න ඕන. වැදගත්ම දේ තමයි අන්තිමට දාන රුවිතට තමයි ඒක පැත්තට කරන්න එහාට මෙහාට කරන්න තියෙන්නේ. ඉතින් යාළුවනේ මම කලින් කිව්වා වගේ පොඩි ටිප් එකක් තියෙන්නේ. මේක ඔයාටත් ඉගෙන ගන්න පුළුවන්. මම අර කරා වගේ කරන්න. මගේ වීඩියෝ බලලා අනිත් අයටත් දාන්න. ඒගොල්ලොත් මේව දන්නේ නැහනේ. ෂෝට් එකක් එහෙම හදාගත්තී මේවා ඉතාමත් වැදගත් වෙනවා. ඒක නිසා ෂෙයා කරන්න, subscribe කරන්න, like කරන්න. මගේ වීඩියෝ එක හොඳ නම් like කරන්න. හින්නියව මතක කරන්න එහෙම එපා. හැමෝම